තථාගත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ධනාත්මක චින්තනයක් හෝ ඍණාත්මක චින්තනයක් නොවේ. එය යථාර්ථවාදය. යථාර්ථවාදය කියන්නේ තියෙන ඇත්ත විදියට පෙන්වන. හිතන්න. ඒ අපේ මහත්මයා විශේෂඥ වෛද්‍යවරු. මම යනවා එතුමා ගාවට බෙහෙත් ටිකක් ගන්න. මට තියෙන රෝග ලක්ෂණ තමයි කැසෙන් පිටසක්. මම එතුමාට කියනවා මේ වෛද්‍යතුමා මට කැසෙන් පිටසාව කියන බෙහෙත් ටිකක් දෙන්න. හැබැයි මේ වෛද්‍යවරයාගේ ස්වභාවයක් තියෙනවා. ඒ වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කරනවා. පරීක්ෂණයක යෙදෙනවා. ඊට පස්සේ නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ තමයි නිගමනය වෙන්නේ. ඊට පස්සේ මේ වෛද්‍යවරයා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ ඔය කැසෙන් පිළිසාවට වැඩිය භයානක පිළිකාවක් ශරීරය ඇතුලේ තියෙනවා. ඔබ වහන්සේ වහාම පරීක්ෂා කළා මේකට බෙහෙත් ගන්න. මම මගේ තියෙන අතිපණ්ඩිතකමට මම මේ වෛද්‍යතුමාට බනිනවා. ඔබතුමාට වැඩක් නැහැ. mind your own business. ඔයාගේ වැඩක් බලා ගන්න කියලා මම බැනලා යනවා. ගිහිල්ලා මම අර කැසෙන් පිළිසාවට බෙහෙත් අරගන්න අර වෛද්‍යවරයා කියපු විදියට පරීක්ෂණ කළ පිළිකාවට ප්‍රතිකාර කරන්නේ නැහැ. එතකොට මට වෙන්නේ මොකද්ද? නොබෝ කලකින්ම මැරෙන්න වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේගේ ධර්මයක් අන්න ඒ විදියමයි. ඒ කියන්නේ ඇත්ත ස්වභාවය කියලා දෙන්නේ. ඒ ඇත්ත කියන එක ඍණාත්මක ආකල්පයක්වත් ධනාත්මක ආකල්පයක්වත් නොවේ. ඒක තමයි ඇත්ත යථාර්ථය.